එතකොට මේකෙන් ඔයාට මිනිස්සුන් ආකර්ෂණය වෙනවා. යාළුවෝ ඇති වෙනවා. ඊට පස්සේ ඔයාගේ හෙල්ත් එක ඉම්ප්‍රූව් වෙනවා සිනහවත් එක්ක. ඊට පස්සේ ඔයාගේ ලයිෆ් එක එක්ස්ටෙන්ඩ් වෙනවා. අයිබෝන් ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා අපේ SAP ප්‍රීමියම් YouTube channel එකට. එතකොට අපි කමියුනිකේෂන් ස්කිල්ස් පිළිබඳව කතා කරන්නේ. එතකොට කමියුනිකේෂන් ස්කිල්ස් වල වැදගත්ම තැනක් ගන්න දෙයක් තමයි මේ බොඩි ලැන්ග්වේජ් එක කියලා කියන්නේ. ඉතින් දැන් අපි බොඩි ලැන්ග්වේජ් එක පිළිබඳව තමයි කතා කරමින් ඉන්නේ. දැන් සෙෂන් අපි සාමාන්‍යයෙන් 60කට ලං වෙන්න කරලා තියෙනවා. ඉතින් ආදම ජොයින් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් පොඩ්ඩක් මුලින් ඉඳලා එන්න කම්මැලි වෙන්නේ නැතුව ඔයාට ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන් සහ එතකොට මේකේ තියෙන මේ නොලෙජ් එක ගැප්ස් නැතුව ඔයාට සම්පූර්ණ කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද ලෙසන් එකට යමු. එතකොට අපි දැනට කතා කරමින් ඉන්නේ ස්මයිල්ස් ඇන්ඩ් ලාෆ්ටර් කියන එක. එතකොට දැන් මේක ඇත්තටම බොඩි ලැන්ග්වේජ් එකේ આવොත් එimhe අපිට බොඩි ලැන්ග්වේජ් එක දැන් කඩන්න පුළුවන් කොටස් තියෙනවනේ. එකක් තමයි දැන් අපේ පොස්චර් එක. එතකොට දැන් බොඩි ලැන්ග්වේජ් එකටම ගන්න පුළුවන් අපි ඩ්‍රෙස් කරන විදිය. අපි ඇවිදින විදිය. ඊට පස්සේ අපි ගෙස්චර්ස් අපි අතපය හසුරවන විදිය. එතකොට ඔයාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් මුහුණේ තියෙන ඉරියව්. එතකොට ස්මයිලිං සිනහව කියන එකත් මුහුණේ තියෙන එක. දැන් අපි බොඩි ලැන්ග්වේජ් එක දැන් කොච්චර ප්‍රබලද කියනවනම් ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් අපිත් එක්ක ජොයින් වෙලා ඉඳපු අය විදිහට සාමාන්‍ය 55ක් විතර අපි මේ කරන කමියුනිකේෂන් එකකදී ඉෆෙක්ටිව් වෙන්නේ බොඩි ලැන්ග්වේජ් එක. ඉතින් එච්චර වැදගත්. ඉතින් සරල උදාහරණයක් කිව්වොත් දැන් ඉස්සර අපි ඕනම කෙනෙක් අපි දැන් පොඩි කාලේ අපි යම්කිසි වැරද්දක් කරන්න යනකොට අම්මලා අපි දිහා රවල බලලා තියෙනවනේ. ඒකට රවල බැලුවම දන්නවා මේක කරන්න හොඳ දෙයක් නෙවෙයි කියන එක. ඉතින් ඔයගලන්ට තේරෙනවා අර එක වචනයක්වත් නැහැ එතනනේ. නමුත් මේ මැසේජ් එක කමියුනිකේට් වුණා. මැසේජ් එක ට්‍රාන්ස්මිට් වුණා. මේ එක වචනයක්වත් නැහැ. ඉතින් ඒක තමයි බොඩි ලැන්ග්වේජ් එකේ තියෙන ප්‍රබලතාව. ඉතින් ඕක තමයි අපි ඉගෙන ගන්න. ඒවා කමියුනිකේෂන් ස්කිල්ස් ගැන උනන්දුවක් දක්වගෙන ඉන්න ඔයාට මෙතන තමයි තැන. මෙතන මොකද ගැඹුරින් බොඩි ලැන්ග්වේජ් එක අපි උගන්වනවා. හරි. රයිට් ඊට පස්සේ අපේ ලෙසන් එකට යන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරන්න කැමතියි අපි තියෙනවා කමියුනිකේෂන් ස්කිල්ස් ඊට පස්සේ ඔයාගේ ස්ටේජ් ෆ්‍රයිට් එක නැති කරන්න හදලා තියෙන කෝස් එකක් සයිකොලොජිකල් කෝස් එකක්. ඔයත් ඒකෙන් වද විඳිනවා නම් ඔයාට මීටින් එකක ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගියාම අමාරු නම් අපහසු නම් ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න 071 10 89 562 WhatsApp or normal call එකක් කරා සහ A level කරන ළමයි ඉන්නවනම් ඔයාගේ කවුරුම හරි ජොයින් කරවන්න අපේ තියෙන ස්පෙෂල් කෝස් එකක් අඩු මුදලකට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඇඩ්වාන්ස් ලෙවල් කරන ළමයි හින්දා ඒකත් සයිකොලොජිකල් කෝස් එකක්. ඉතින් මේ පණවිඩ දෙකත් එක්ක අපි අද ලෙසන් එකට යමු. හරි. අපි දැන් ස්මයිල්ස් ඇන්ඩ් ලාෆ්ටර්. එතකොට අපි පහුගිය ලෙසන්ස් කීපෙදී කතා කරා මේ ස්මයිල්ස් එහෙම නැත්නම් ස්මයිලින් කැටගරිස්. එතකොට නැත්තම් මේ laughing patterns ටික කියන්නේ මොන වගේ සිනහවල්ද තියෙන්නේ කියන එක. එතකොට එතන අපි මේජර්ස් මේ මේජර් ස්මයිලින් ටයිප්ස් ටිකක් කතා කරා. ඔත එක එක විදිහේ තව ස්මයිලින්ග්ස් තියෙනවා. ඉතින් අපි අපිට ගොඩක් අවශ්‍ය වෙන මෙතනදී වැදගත්කමක් තියෙන දේවල් තමයි කතා කරේ. හරි. දැන් සිනහව ගැන එතකොට මෙතනදී මේ ලෙසන් එකදී අපි ඉගෙන ගන්නවා යම්කිසි ජෙනරල් කාරණා ටිකක්. අපි කියන්නේ මේ ජෙනරල් ඉන්ෆෝමේෂන්ස් ටිකක් තමයි මෙතනදී ඉගෙන ගන්න. ඉතින් අපි young lesson එකට as with smiling when laughter is incorporated as a permanent part of who you are, it attracts friends, improves health and extends life. ඉතින් ඒක කියන්න දෙයක් නැහැ. මෙතනදී කියන්නේ දැන් ඔයා සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට වගේම. ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් එකට ඔයා මේක සිනහව කියන එක ඇතුල් කරගෙන තියෙනවා. එතකොට ඔයාට මේක ඉබේම අර ඉන්න යහළුවන්ව ඇට්‍රැක්ට් වෙන. ඒ කියන්නේ ඔයා ගොඩක් වෙලාවට සිනාමුසු මොහොන ඉන්නේනේ. මිනිස්සු කැමති සිනා වෙන අයත් එක්ක. අපි ඉස්සරහට ඔය කතා කරන. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සයිකොලොජි වැඩ කරන විදිය. එතකොට මේකෙන් ඔයාට මිනිස්සුන් ආකර්ෂණය වෙනවා. යාළුවෝ ඇති වෙනවා. ඊට පස්සේ ඔයාගේ හෙල්ත් එක ඉම්ප්‍රූව් වෙනවා සිනහවත් එක්ක. ඊට පස්සේ ඔයාගේ ලයිෆ් එක එක්ස්ටෙන්ඩ් වෙනවා. ලයිෆ් එක එක්ස්ටෙන්ඩ් වෙනවා කියන්නේ ඔයාගේ හෙල්ත් එක වැඩි දියුණු වීම පැත්තෙන් ඔයාගේ ලයිෆ් එක එක්ස්ටෙන්ඩ් වෙනවා. අපි කියන්නේ ආයුෂ වැඩි වෙනවා. සහ ඉතින් කොහොමත් සිනහ වෙලා ඉන්නවා නම් තියෙන ප්‍රශ්න ටිකක් අඩු වෙනවා. ගැට්ටනයක් ගැටුම් ඇති වෙන එකත් ඒවත් ටිකක් සමතකටපත් වෙන්න තියෙන probability එක chance එක වැඩි. ඉතින් ඒ හින්දා වැඩි කාලයක් ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා. right.
when we laugh අපි hina වෙනකොට every organ in the body is affected positive way. අපේ ඇඟේ තියෙන මේ හැම අවයවම ගත්තොත් අර positive විදියකට හොඳ ධනාත්මක පැත්තකින් තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. Our breathing quickens. අපේ උස්ම ගැනීම වඩා ඉක්මන් වෙනවා. ඊට පස්සේ which exercises the diaphragm. එතකොට අපි ඩයෆ්‍රම් එක එතකොට ඒ කියන්නේ මේ පෙනහලු එතකොට මේ දේවල් හොඳට මේ ක්‍රියාකාරී වෙනවා. ඒවට හොඳ එක්සර්සයිස් එකක් හම්බ වෙනවා. එතකොට neck වගේ bell stomach එක face and shoulders මේ කියන හැම දෙයකටම හොඳයි. Laughter increases the amount of oxygen in the blood. එතකොට මේ සිනහවත් එක්ක මේ බ්ලඩ් වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරන්නේ කොහොමද? අපි දැන් ඉන්හේල් කරනකොටනේ ඔක්සිජන් අපි වාතය ඇතුළට ගන්නෙ. එතකොට ඉන්හේල් කරන ප්‍රමාණය වැඩි කරලා එක්ස්හේල් කරන ප්‍රමාණයත් වැඩි කරනවා. එතකොට අපි හොඳින් ඒ කාර්යක්ෂමයි. එතන අපි කියන්නේ process එක වාගේ හොඳ වාතය හොඳ පිරිසිදු වාතය ඇඟ ඇතුළට එනවා සහ වාගේ බ්ලඩ් වල තියෙන පිරිසිදු වාතය ගිහිල්ලා ඒක කාබන් ඩයොක්සයිඩ් බවට කන්වර්ට් වෙලා ඒ විදිහට එනවනේ උතන බයොලොජිකල් යම්කිසි මෙකැනිසම් එකක් තියෙනවනේ. එතකොට ඔන්න කියන ක්‍රියාවලිය වඩා හොඳින් සිද්ධ වෙනවා කියන එක තමයි මේ කියන්නේ. which not only helps healing and improves circulation. එතකොට මේක healing වලට හොඳයි ඊට පස්සේ circulation එක blood circulation එක ඒක වැඩි කරනවා. ඉතින් oxygen එතකොට circulate වෙනවා. It also expands the blood vessels close to the skin surface. මේකෙන් කියනවා it also expands the blood vessels. එතකොට මේ රුධිර අපි කියන්නේ මේ රුධිර නාලිකා. එතකොට මේ නහර කියලා කියන්නේ. එතකොට මේ blood vessels ගත්තොත් මේවා මේ expand වෙනවා. එතකොට expand වෙනවා close to the skin surface. එතකොට ටික හැම මතු පිටට එනවා. මේ expand වීමත් එක්ක. ඉතින් ඔන්න ඔය කතාව කියන්නේ. දැන් එතකොට ඕකත් එක්ක තමයි දැන් ගොඩක් අය ගත්තොත් මේ දැන් ටිකක් අර පෙයා කට්ටිය කියන්නේ අපි කියන්නේ ටිකක් සුදු හලෙලු. එතකොට ඒ කට්ටිය ගත්තොත් අර මේ ඒගොල්ලන්ගේ ටිකක් ඕනට වඩා hina වුණා සමහර අයගේ දැකලා ඉතින් මූණ වල රතු වෙනවා. එතකොට ඔන්න ඔය කාරණේම තමයි එතනත් තියෙන්නේ. ඊට පස්සේ it can also lower the heart rate. heart rate එක අඩු කරන්න හේතු වෙනවා. dilate the arteries, stimulate the appetite and burn up calories. කැලරි දහන වෙනවා. බඩගින්න වැඩි වෙනවා. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් වෙනවා. නියුරොලොජිස්ට් හෙන්රි රූබන්ස්ටයින් මෙන්න මේ හෙන්රි රූබන්ස්ටයින් කියන මේ නියුරොලොජිස්ට් ගත්තොත් එයා හොයාගෙන තිනවා 1 minute of solid laughter. අපි දැන් ගත්තොත් මේ විනාඩියක අර අපි හොඳ තදට hina වෙන්නේ ලොකුවට. දැන් අපි ඔය මිස්ටර් බීන්ගේ එහෙම වීඩියෝ ක්ලිප්ස් බලනකොට අපිට සෑහෙන hina වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ solid laughter එකක් ගත්තොත් මේ විනාඩියක විතර ඒක සපයනවා කියලා දෙන up to 45 minutes of subsequent relaxation. සාමාන්‍ය විනාඩි 45ක විතර රිලැක්සේෂන් එකක් හම්බ වෙනවලු අර වගේ මේ 1 minute එක solid laughter එකකින්. ඉතින් ඒක හොයාගෙන තියෙනවා රිසර්චර්ස් වලින්. ඒතකොට මෙන්න මේ කියන නියුරොලොජිස්ට්. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඇති අතට මේ සිනහව කියන කොච්චර වැදගත්ද කියන එක. මොකද අපි ගොඩක් වෙලාවට hina වෙන්නේ නැති නිසා. ඉතින් ප්‍රොෆෙසර් විලියම් ෆ්‍රයි එතකොට ප්‍රොෆෙසර් විලියම් ෆ්‍රයි කියන කෙනා at Stanford University reported that 100 laps will give your body an aerobic workout equal to that of a 10-minute session on a rowing machine. තවත් වැදගත් දෙයක්. දැන් මේ ප්‍රොෆෙසර් විලියම් ෆ්‍රයි කියන කෙනා මේ ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ මෙයා රිපෝට් කරලා තියෙනවා 100 laps අපි දැන් මේ 100 පාරක් hina වුණොත් will give your body an aerobic workout. අර දැන් ඔය කට්ටිය කරනවනේ aerobic workout කියලා. ඒකට අන්න ඒ වගේ workout එකකට වගේ equal වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේ හොයාගෙන තියෙනවා to that of a 10-minute session of a rowing machine. rowing machine එක 10-minute session එකක් වගේ සමාන exercise එකක් හම්බ වෙනවා කියලා කියනවා. ඒ වගේ ඔයා 100 පාරක් විතර ඔයාට hina වෙන්න පුළුවන්. ඉතින් දැන් ඇත්තටම බලන්න hina වෙන එක කොච්චර වැදගත්ද කියන එක. අපිට ඇත්තටම අපේ තියෙන day to day life එකේදී ගොඩක් අය busy. එතකොට ඉතින් work කරනවා ඔය දේවල් එක්ක ඇත්තටම hina වෙනවා කියන එක ගොඩාක් අමතක වෙලා තියෙන දෙයක්. සහ නැතිව තියෙන දෙයක්. ඉතින් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ වැඩ කරන තැන ටිකක් හොඳට hina වෙන්න පුළුවන් නම් ඒ වගේ සිනාමුසු පරිසරයක් පවත්වාගෙන යන්න පුළුවන් නම්
ඒක වඩා හොඳයි. ඒක ඉතාම හොඳයි වාගේ හෙල්ත් එකට සහ අනිවාර්යෙන් මෙන්ටල් හෙල්ත් එකට සහ ෆිසිකල් හෙල්ත් එක. ඔය කියන දෙකටම සෑහෙන්න හොඳයි. ඊට පස්සේ the older we become දැන් ඔය මං කියපු එක the older we become අපි මේ වයසට යද්දී මොකද වෙන්නේ? the more serious we become. අපි ගොඩක් සීරියස් වෙනවානේ about life. life එක පිළිබඳව. ඉතින් මොකද වෙලා තියෙන්නේ? an adult laughs an average of 15 times a day. සාමාන්‍යයෙන් ඇඩල්ට් කෙනෙක් ගත්තොත් මේ වැඩිහිටියෙක් ගත්තොත් 15 times 15 පාරක් වගේ තමයි ඇවරේජ් එක තියෙන්නේ. hina වෙන. ප්‍රී ස්කූල මේ සාමාන්‍ය ඉස්කෝලේ යන මේ පොඩි ළමයෙක් ගත්තොත් එහෙම මේ පොඩි ළමයි ඉන්නවනේ මොන්ටිසෝරි යන ඒ වගේ තේකට laughs an average of 400 times 400 times හරි අපිට ඉලක්කම් කියන්නේ සිංහලෙන් average of 400 times 400ක් විතර. ඒ වගේ hina වෙනවා කියලා කියනවා. ඉතින් ඒකට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් මේක දැන් දීලා තියෙන ඇවරේජ් මේ ඒ ඩේටා එකේ ඉතින් ඒකට ඇවරේජ් නේ බලලා තියෙන්නේ. ඉතින් සමහර අය ඊට වඩා ගොඩක් අඩු වෙන්න පුළුවන්. සමහර අය ඊට වඩා ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් අපි සාමාන්‍යයෙන් මේ පොඩි ළමයි එක්ක කම්පෙයාර් කරාම hina වෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඉතින් පුළුවන් තරම් hina වෙන්න වාගේ දිනදා කමියුනිකේෂන් වලට මේ සිනහව කියන එක එකතු කරගන්න. මීටින් එකක කතා කරත් ප්‍රසන්ටේෂන් එකක් කරන්න ගියත් මොන වගේ පර්ෆෝමන්ස් එකක් කරත් එතෙන්ට සූට් වෙන විදිහට ඒක බලලා සිනහව කියන එක ඇඩ් කරන්න. මොකද ඒක ඔයාටත් හොඳයි. පර්සනලි hina වෙන එක ඔයාගේ හෙල්ත් එක පැත්තෙන් ඔයාගේ මයින්ඩ් එකේ තියෙන හෙල්ත් එක පැත්තෙන් මෙන්ටල් හෙල්ත් එක පැත්තෙන් වඩා හොඳයි. සහ මේ hinaව කියන එක අපි කතා කරලා තිනවා අනිත් මිනිස්සුන්ගේ ඩිස්ආම් කරන්න පුළුවන් වෙපන් එකක්. ඉතින් ඔයාට මීටින් එකේ ඒ වගේ තැනක යම්කිසි ඝට්ටනයක් ආගියුමන්ට් එකක් යන්න නම් ඔයාට ගොඩක් වෙලාවට hinaව පාවිච්චි කරලා ඒක හොඳ විදියකට විසඳ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳ විදියකට. ඉතින් ඒ වගේ වාසි ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා hinaව කියන එක අමතක කරන්න එපා. පාවිච්චි කරන්න එදිනෙදා වාගේ වැඩවලදී. කමියුනිකේට් කිරීමේදී. රයිට් එහෙනම් මෙතනින් මේ ලෙසන් එක අපි නවත්තනවා. ඉතින් ඊළඟ ලෙසන් එකෙන් හම්බෙමු. දැන් ඉගෙන ගත්ත නම් යම්කිසි දෙයක් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක like කරන්න. ඔයාලන්ට තියෙන දෙයක් තියෙනවා නම් මොනවා හරි කමෙන්ට් එකක් දාන්න. ඔයා මීට වඩා දෙයක් මේක ගැන දන්නවනම් මේක බලන අනිත් අයට දකින්න කමෙන්ට් එකක් දාන්න. ඒකත් අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ ලෙසන් එකේදී හම්බෙමු එහෙනම්.